ඔන්න අද මම හදන්න යන්නේ වට්ටක්ක වලින් පෑන්කේක් එකක්. කලින් ඔයාලා මේ වගේ කාලා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අන්න ඉතින් මේ විදියට වට්ටක්ක කෑල්ල අපි කපා ගන්න ඕනේ. චූටියට කපා ගත්තම ඉක්මනට තැම්බෙන හින්දා අපිට ඒක ලේසි. මෙන්න මේ විදියට කපාගෙන අපි ඒ ටික තැම්බෙන්න තියන්න ඕනේ. ඉතින් මේකට වතුර ගොඩාක් අවශ්‍ය නැහැ. අර වට්ටක්ක ටික තැම්බෙන ප්‍රමාණයට වතුර තිබ්බනම් හොඳටම ඇති. හරි, මේ තියෙන්නේ අපේ තැම්බුණු වට්ටක්ක ටික. ඒ ටික අපි මෙහෙම භාජනයකට දාලා පොඩ්ඩක් මේ විදියට පොඩි කරගමු. ඊට පස්සේ අපිට ඕනේ ඕට්ස්. ඕට්ස් අපිට විවිධ රෙසිපීස් වලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා අද මේ පෑන්කේක් එකටත් අපි ඕට්ස් දැම්මනම් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ විදියට මම ගත්තු ඕට්ස් ටික මම දාගන්නවා බ්ලෙන්ඩර් කප් එකට. ඒකටම ඕට්ස් ගත්තු ප්‍රමාණයටම කිරි අපිට ගන්න ඕනේ. මෙතනදී අපිට කැමති කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට පිටි කිරි ගන්න පුළුවන්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්, පොල් කිරි උනත් ගන්න පුළුවන්. ඉතින් මම ඒකට වට්ටක්ක ටිකක් දාගෙන ඒකටම කපාගත්තු ලුණු ගෙඩියක්, ඒ වගේම බිත්තරයක් දාගන්නවා. කපාගත්තු අමු මිරිස් කරල් දෙකක් දාන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ මට තිබ්බා ලීක්ස්. ඉතින් මම ලීක්ස් ටිකකුත් කපලා දාගත්තා. ඊට පස්සේ අපි ලුණු, මිරිස් කුඩු, ඒ වගේම ගම්මිරිස් කුඩු දාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්තු වට්ටක්ක පෑන්කේක් එක හදන්න අවශ්‍ය කරන මිශ්‍රණය. දැන් ඕන්න අපිට කරන්න තියෙන්නේ අපි වෙනද පෑන්කේක් හදන විදියටම කරන දේ තමයි. අපි මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා අපි මේ හදාගත්තු මිශ්‍රණේ ටික දාලා අපි පෑන්කේක් හදාගමු. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට ඕනනම් මේ මිශ්‍රණයට පාන් පිටිත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මම පාන් පිටි භාවිතා කරේ නෑ. මොකද මේක රස වගේම ගුණදායක කෑමක් වෙන්න ඕන හින්දා මම පාන් පිටි පාවිච්චි කරේ නෑ. ඉතින් ඔයාලත් මේ වගේ උඩ දාලා වැඩ දාලා ලස්සනට පෑන්කේක් එක හදලා ගන්න ඕන හොඳද? දැන් හරි. ඔන්න දැන් කන්නයි තියෙන්නේ. මෙතනදී ඔයාලා කැමති පැණි වර්ගයක් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක හදලා බලලා කාලා රසයිද කොහොමද කියලා මට අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. රසයි නම් මෙන්න මේ වගේ හાર્ට් එකක් දෙන්න.